හරි අද වීඩියෝ එක මම කරන්න හදන්නේ පොඩි අප්ග්‍රේඩ් එකක් මම ගිය සතියට ඉස්සෙල්ල සතියේ වීඩියෝ එකක් දැම්මා මගේ PC එක කොහොමද හැදුවේ කියලා. අද කරන්න හදන්නේ පොඩි අප්ග්‍රේඩ් එකක් කරන්න තමයි හදන්නේ. මම RAM 4ක් ගහන්න හදන්නේ. මම ඉස්සෙල්ලම RAM දෙකයි දැම්මේ 16GB දෙකක් දැම්මා 32GB. ඉතින් තව RAM ස්ලොට් දෙකක් ඉතුරු වුණා. මොකද මදර්බෝඩ් එකට RAM ස්ලොට් 4ක් ඇවිල්ලා තිබ්බා. මම අද හදන්නේ RAM 4ක් ඉන්ස්ටෝල් කරන්න. ඉතින් මම පෙන්නන්නම් කොහොමද මම RAM buy කළේ කොහොමද. ඒ වගේම මම SSD drive එකක් ඉන්ස්ටෝල් කරනවා 1TB තව එකක්. මගේ එකක් තියෙනවා. මම තව එකක් ඉන්ස්ටෝල් කරන්න තමයි හදන්නේ. එහෙනම් අපි බලමු මම මේ ඔක්කොම ඕඩර් කළේ AliExpress එකෙන්. ඒ වගේම තව ස්පෙෂල් දෙයක් තියෙනවා. මම SSD drive වලට කූලර් එකක් හයි කරනවා. ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද මම ඕඩර් කරේ කියලා AliExpress එකෙන්. පියන් AliExpress එකට වෙබ්සයිට් එකට මේ විදිහට AliExpress එකට ලොග් වෙලා හරි මෙතන පෙන්නන මම මගේ ඕඩර්ස් ටික මේක තමයි මම ඕඩර් කරපු කූලර් එක මේක $7.740ක් වුණා මේක කලර්ස් දෙකකින් තිබ්බ කළු පාට එකයි සුදු පාට එකයි රතු පාට එකයි මම ඕඩර් කරලා තියෙන රතු පාට එකෙන් ඊට පස්සේ මට SSD drive එක මේ තියෙන්නේ 1TB SSD drive එකක් මේක $46යි 726යි මට මේක හම්බුනේ $41කට ඒගොල්ලෝ ඩිස්කවුන්ට් එකක් දුන්නා මට ඉතින් මේක $15යි 15.69යි ඊළඟට මම පළවෙනියෙන් ගත්තු RAM දෙකට $58ක් වුණා මම හිතන්නේ මෙතන ඇති මේ තියෙන්නේ ඒක 59.54යි පළවෙනියෙන්ම ගත්තු දෙක එකක් 31ක් වුණා 16GB 31ක් වුණා ඉතින් මේ RAM දෙක මට ටිකක් ඊටත් වඩා අඩුවට හම්බුනේ RAM දෙකම හම්බුණා මේක දෙකම හම්බුනේ $44ට ඉතින් $10කටත් වඩා ලාභයක් තියෙනවනේ ඒ නිසා මම ඒක ගත්තා AliExpress එක යූස් කරනකොට පොඩ්ඩක් ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ මෙන්න මේ වගේව මම දාපු මම Amazon එකෙන් තමයි මේ ග්‍රැෆික් කාඩ් එක ඕඩර් කළේ මම මොකද මේක දෙපාරක් ඕඩර් කරලා තියෙනවා මේ පේනවනේ $37කට තමයි මේගොල්ලෝ පෝස්ට් කරලා තිබ්බේ නමුත් මේ දෙකම ඔක්කොම මම පේ කරලා ඔක්කොම ඉවර වෙලා මේකේ ට්‍රැකින් නම්බර්ස් ඔක්කොමත් ඇවිල්ලා ඒ වුණාට මේක ආවේ නැහැ. ඒ කියන්නේ මම ඉන්නේ ස්ටේට් එකට නෙමෙයි මේක ගියේ වෙනම ස්ටේට් එකකට. ඉතින් මේක ඇත්තටම මේ වගේ ගානකට මේක හම්බෙන්නේ නැහැ. මේ ග්‍රැෆික් කාඩ් එක වෙනවා $80ක් 75ටත් ගන්න බෑ $80ට උඩින් තමයි මේ ග්‍රැෆික් කාඩ් එක තාම යන්නේ. ඉතින් බ්‍රෑන්ඩ් නිව් එක. ඉතින් මේ වගේ ස්කෑම් වලට අහු වෙන්න එපා මේක කරනකොට ගොඩක් කඩුවට මේ වගේ දැන් ග්‍රැෆික් කාඩ් එකක් වගේ ගොඩාක් කඩුවට බ්‍රෑන්ඩ් නිව් එකක් දෙනවා කියලා කිව්වොත් එහෙම ඒකේ රිවිව්ස් බලන්න. ඉතින් රිවිව්ස් බලුවම ඔයගලන්ට තේරෙයි මේ මොකද මම නම් එච්චර ලොකුවට හිතුවේ නෑ මොකද මට රිටර්න් කරන්න පුළුවන් හින්දා මම ඒක ඕඩර් කළා පළවෙනි එක ඕඩර් කළා පළවෙනි එක ආවේ නෑ ඊට පස්සේ ඒගොල්ලෝ මට රිෆන්ඩ් කළා මේක ඊට පස්සේ ආයිත් මම ඕඩර් කළා මේ ස්ටෝර්ස් දෙකක් පේනවනේ මේකේ තියෙන HNA United Trade Store කියලා මේක තියෙන Export Technology Store කියලා ඉතින් මේ ස්ටෝර්ස් දෙකක් වුණත් මේ බොරු මේ දාලා තියෙන්නේ ඉතින් හැබැයි මම AliExpress එකට කම්ප්ලේන් එක දාපු ගමන් මේගොල්ලෝ මට රිෆන්ඩ් කරලා දුන්නා හරියට එන ඒවා මෙන්න මෙහෙම ඩිලිවරි ගැරන්ටි කියලා තියෙනවා අන්න ඒවා තමයි හරි දැන් බැරි වෙලා හරි ඕගලන්ට ෂුවර් නැත්තම් ඔයා ඩිලිවරි කරපු ගමම ඒ කියන්නේ මේ ඔයා බයි කරපු ගමම පැයක් දෙකක් ඇතුළත ටක් ගාලා ඒක රිටර්න් කරන්න කැන්සල් කරන්න ඕඩරේ ඕගලන්ට ෂුවර් නැත්තම් ඊට පස්සේ මේක මට දවස් මම මේක ඕඩර් කරපු දවස් ඇවිල්ලා මාර්ච් 20 ඉතින් අද දිනේ ඇවිල්ලා මාර්ච් 28 මේක ආව දැන් දවස් 5ක් ඇතුළත මට ආවා මට ආවේ
ඊයේ ආවේ. ඊයේ කියන්නේ දවස් 7ක් ගිහිල්ලා තියෙනවා. හරියටම සතියෙන් ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොම ඕඩර් කළේ එකම මේක 19 ඕඩර් කළේ මේක 20 ඕඩර් කළේ මේකත් 19 මේක තමයි මට අවශ්‍ය වෙලා තිබුණේ ඕඩර් කරන්න මම මේක අඩුවට හම්බෙච්ච නිසා මේකත් ඕඩර් කළා මේකත් මම ඕඩර් කළා හැබැයි එකම ගැටලුවක් ආවා එකක් ඉන්ස්ටෝල් කළාම එකක හරියට ටෙම්පරේචර් එක පෙන්වන්නේ නැහැ මේකේ මේ වගේ අපි ෆොටෝ එකක් බලමුකෝ මේ විදිහට පෙන්වන්න ඕනේ සෙල්සියස් ගාන. ඉතින් මම මේවා කළාට පස්සේ මේ ඉන්ස්ටෝල් කළාට පස්සේ ඒක හරියට වැඩ කළේ නැහැ. මම ඉස්සරහට පෙන්නන්නම් වීඩියෝ එක කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. මම ඉන්ස්ටෝල් කරන විදිය පෙන්නනකොට. ඉතින් ඒගොල්ලෝ ඒ වෙලෙම මට රිෆන්ඩ් කළා. ඒක මම වීඩියෝ කළා ඒගොල්ලන්ට යවුවා. යවපු ගමන් ඒ වෙලෙම රිෆන්ඩ් කළා. ඒක තමයි AliExpress එකේ පෙන්වන්න තියෙන දේ. අපි බලමු එහෙනම් අපි බලමු කොහොමද ඉන්ස්ටෝල් කරන්න කියලා මම ඕඩර් කරපු ටික ආපු විදිය ටික ඔක්කොම පෙන්නන්නම් ඔයගලන්ට. හරි එහෙනම් යන්න අනිත් කොටසට. හරි මේ තියෙන්නේ මට ආපු පැකේජ් දෙක. මේකේ මට එවලා තියෙනවා SSD drive එකයි RAM දෙකයි. මේ තියෙන්නේ මගේ SSD drive එක ආපු එක. වෙනනේ 1 TB SSD drive එක crucial. අපි බලමු මේක ඕපන් කරලා කොහොමද කියලා. හොඳට පැක් කරලා ලෙවලා තියෙනවා. හැබැයි මේක කාඩ්බෝඩ් බොක්ස් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ පේනවනේ. මේ වගේ. ඉතින් ඒ වගේ මේ වගේ බ්‍රෂ් එකක් එවලා තියෙනවා. හුඟක් ඒවාට එවනවා මේ වගේ බ්‍රෂ් එකක් ඒගොල්ලෝ ෆ්‍රී. මේ තියෙන්නේ කූලර් එක කූලරයක්. ඒකලා හොඳ ඇලුමිනියම් කූලර් දෙකක්. මේ තියෙන අනිත් එක. ඊළඟට මේ තියෙන්නේ මගේ RAM දෙකයි කූලර්ස් දෙකයි SSD drive එක අපි බලමු එහෙනම් මේ ටික සෙට් කරලා. ඉතින් මේ තියෙන්නේ කූලරේ දැන් හයි කරන්න හදන්න බලමු අපි කොහොමද මේක හයි කරන්නේ. මේකේ පොඩි ෆෑන් එකකුත් ඇවිල්ලා තියෙන්නේ. මේක නම් ඇතුළේම තියෙනවා heat sink thermal pads ඇවිල්ලා තියෙනවා එකයි දෙකයි. මේ එකක් ටිකක් ලොකුයි අනිත් දෙකම පොඩි. මම දන්නේ එහෙම වර්ග 3කින් ඇවිල්ලා තියන්නේ ඇයි කියලා. වර්ග 2කින් අපි ඉස්සෙල්ලම බලමුකෝ මේක ගලවගෙන මේ දෙක මේකට ලොකුයි ඕෆ් කරා. මම මුලින්ම පෙන්නන්නම් මගේ මැෂින් එකේ ඇතුළ මෙතන ඉස්සරහම තියෙන ටෙම්පර්ඩ් ග්ලාස් එක ගලව ගත්තා. ඊට පස්සේ මගේ මැෂින් එකට ඇවිල්ලා තියෙනවා RAM port 4ක්. දැන් දෙකක් මම දාලා තියෙන්නේ 16GB දෙකක් 32 තියෙනවා. ඒ වගේම 1 TB SSD drive එකක් තියෙනවා. ඊළඟට
තව SSD එකක් ගහන්න පුළුවන් මෙතන මේ ස්ලොට් එකක් තියෙනවා. දැන් මේකට තමයි මම ඕඩර් කළේ මගේ අනිත් 1 TB එක. ඉතින් අපි බලමු මේක එහෙනම් ඉන්ස්ටෝල් කරලා දැන් කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන මගේ දැන් තියෙන එක. එහෙනම් බලමු අපි ඉන්ස්ටෝල් කරලා. අපි බලමු එහෙනම් හයි කරන්න. මම එකම බ්‍රෑන්ඩ් එකෙන් ගත්තේ එකම බස් ස්පීඩ් එක මේක. මම ගත්තේ 2666 කියන බස් ස්පීඩ් එකෙන්. මොකද බස් ස්පීඩ් එක වෙනස් වුණොත් එහෙම ස්පීඩ් එක වෙනස් වෙන්න පුළුවන් නිසා එකම බ්‍රෑන්ඩ් එකක් දාලා ගත්තා. ඕකේ. ඇත්තටම ඉතින් මේකෙන් මගේ වැඩවලට ලොකු මේව එකක් නැහැ. සපෝට් එකක් ගන්න බෑ. මොකද RAM එක ගොඩාක්ම යූස් වෙන්නේ නැහැ. 32GB මට ඇති ගොඩක් මගේ වැඩවලට. මට මේ RAM දෙකත් මට SSD drive එකක් අවශ්‍ය වුණා. ඒකයි මම මුලින්ම ගන්න හැදුවේ. ඒක ගන්නකොට මට මේ දෙකත් ඩිස්කවුන්ට් එකකට හම්බ වුණා. ඉතින් ඒ නිසා තමයි මේකත් ගත්තේ. හරි දැන් RAM 4ක් සෙට් කරලා තියෙන්නේ මං. දැන් අපි බලමු මේ SSD drive දෙකත් motherboard එකට හයි කරගමු එහෙනම් දැන්. මේක ඉඩ ඇති වෙයිද දන්නේ නැහැ. අපි බලමු ගහගන්න. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ ෆෑන් කේබල් එක. චුට්ටක් ඉඩ මදි. alright. ටෙම්පරේචර් එකත් පෙන්නනවා 25යි කියලා. සෙල්සියස් 25යි. මේකේ 24යි කියලා පෙන්නනවා. ඒක වෙනස් වෙනවා. එකපාරට වැඩි වුණා අඩු වුණා. අපි අප්ග්‍රේඩ් එකෙන් පස්සේ කොහොමද මගේ සිස්ටම් එක පෙන්වන්නේ කියලා. මොකද RAM දෙකකුත් ගැහුවා, SSD drive එකකුත් ගැහුවා, කූලර් එකකුත් ගැහුවා. අපි බලමු මෙතන ටයිප් කරමු DXDIAG කියලා. එතකොට අපිට බලන්න පුළුවන් සිස්ටම් එක. මේ තියෙන මගේ RAM එක දැන් අලුතෙන් පෙන්නන RAM එක ඉස්සෙල්ලා 32GB තිබ්බේ. දැන් තියෙනවා 64GB. බලමු එහෙනම් තව මොනවද මේ තියෙනවා. ග්‍රැෆික් කාඩ් එක ඊළඟට අපි ඉස්සෙල්ලා බලමු. දැන්ට මම නිකන් සාම්පල් එකක් කොපි කරලා බලුවා කොහොමද කොපි වෙන ස්පීඩ් එක කියලා. අපි ඉස්සෙල්ලා බලමු මගේ පරණ WD SSD drive එකෙන්
මේකට කොපි කරලා බලමු ක්‍රූසල් එකට කොච්චරක් ස්පීඩ් එකට කොපි වෙනවද කියලා. මේකේ ප්‍රොපර්ටිස් ගියාම තියෙනවා 32 GB මට මතක හැටියට. බලමු එක 32 GB ද තියෙන්නේ. ඔව් 32 GB තියෙනවා. අපි මේක කොපි කරලා මෙතනට කොපි කරමු බලන්න කොච්චරක් ස්පීඩ් යනවද කියලා. ඔව් තප්පර 15ක් වගේ තමයි යන්නේ. ඉතින් මේ මාර ස්පීඩ් මොකද SSD එකකින් තවත් SSD එකට කොපි වෙන්නේ. අනිත් එක මගේ crucial SSD එක ටිකක් fast අරකට වඩා. අරක 4000 Mbps අන්න ඒ වගේ තියෙන මේක මං හිතන්නේ 5000 මම මතක හැටියට. ඔතන චූටි වෙලා වගේ තප්පර ගානක් යන්නේ මේ කොපි වෙන්න. මේකේ කොහොමද හීට් එක කියලා බලමු. අපි දැන් ගැහුවානේ කූලර්ස්. බලමු අපි හීට් එක කොහොමද තියෙන්නේ කියලා. දැන් නම් ටිකක් ගේ ඇතුළට චුට්ටක් හීට් වෙලා තියෙනවා. නිකන් 40ට විතර වගේ ඇත්තේ. ෆැරන්හයිට් වලින් සෙල්සියස් ඇතුළ සෙල්සියස් නම් 25ට ගේ ඇතුළ තියෙන්නේ. අපි බලමු මේ තියෙනවා මාළුතෙන් දාපු හાર્ඩ් එක. මේ SSD drive එක 34 වගේ පෙන්වන්නේ. සාමාන්‍ය මේ ටයිම් එකේ දැන් මට ටිකක් ගේ ඇතුළ වෝම් ටිකක් රස්නෙයි. ඒ වුණාට මේක 34ට අඩු වෙලා තියෙනවා. එතකොට WD එක තමයි ඒ මේකනේ OS එක තියෙන්නේ. මේක වැඩි 30 40ට යනවා. සාමාන්‍ය මේක 50ට ගියත් ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන අලුතෙන් දාපු එක නම් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකේ OS එකක් රන් වෙන්නේ නැති නිසා කිසිම අවුලක් නැහැ. මේ තියෙන්නේ මගේ CPU එක. CPU temperature එක 37, motherboard එක 31. මේ තියෙන මගේ fan RPMs. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක ඉතින් ලොකු දෙයක් බලාගෙන නෙමෙයි මම මේ අප්ග්‍රේඩ් එක කළේ. මට අඩුවට පාර්ට්ස් ටික හම්බෙච්ච නිසා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්න.